සංවිධානාත්මක අපරාධකරුවන් සහ කාර්යයන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකා පොලිසිය අරගෙන තියෙනවා. ඔබේ හිතේ තියෙන නිවස හිතේ බරක් නැතුව ඔබේ කරගන්න. අදම කමර්ෂියල් බැංකුවට එන්න. වසරේ මේ දක්වා කාලය තුල සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් රුපියල් කෝටි 73ක වත්කම් ක්‍රියාවිරහිත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුඩ්ලර් මහතා පැවසුවේ ඊට රත්රන් පවුන් 354ක්, වාහන 72ක්, නිවාස 35ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් කෝටි 67ක් ඊට ඇතුළත් බවයි. 2021 වසරේ සිට 2024 වර්ෂය දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් සහ කාර්යයන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකා පොලිසිය අරගෙන තියෙනවා. ඒ වගේම 2025 වසරේදී වත්කම් ක්‍රියාව විරහිත කිරීම සඳහා කෝටි 73ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරගෙන යනවා. මේ මූල්‍ය මේ වටිනාකම් පිළිබඳ අපි පොඩි තක්සේරුවක් කළහොත් ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාරකවරුන් අතරින් රත්රන් පවුන් 354ක් මේ වන විට පොලිස් බහරයට අරගෙන තිනවා. ඒ වගේම වාහන 72ක්, ඒ වගේම දේපල නිවාස 35ක්, ඒ වගේම අක්කර 37ක භූමි ප්‍රමාණයක් වගේම මුදලින් රුපියල් 67 කෝටියක ප්‍රමාණයක් මේන විට ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් නීති විරෝධී ලෙස අනීතික ලෙස උපයාගත් මුදල් රජය සතු කිරීම සඳහා අවශ්‍ය පියවර මේ අවස්ථාවේදී රැගෙන තියෙනවා. රටේ ජනගහනයෙන් ලක්ෂ 57ක් මේ වන විට ඊයේ වන විට අපි ප්‍රශ්න කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම වලට සමගාමීව විවිධ වූ අපරාධයන් සඳහා හඳුනාගත් සැකකරුවන් 4082ක් අපි බහරයට අරගෙන තියෙනවා. 2025 ජනවාරි 1 වෙනිදා සිට ඊයේ දින දක්වා T56 ගිනි අවි 66ක් පොලිස් බහරයට ගැනීමට, ඒ වගේම පිස්තෝල අවි 69ක් අපි බහරයට ගැනීමට, ඒ වගේම රිවෝල්වර් අවි 50ක් සහ සමස්ත ගිනි අවි 1996ක් 2025 වසරේ අද දින දක්වා පොලිස් බහරයට ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා.